වසර දහස් ගානකට පෙර ඒ කියන්නේ රෝම් අධිරාජ්‍ය බලවත් වීමට පෙර ග්ලැඩියේටර්ස් සහ රෝමන් අධිරාජ්‍යවරුන් ලෝකය පාලනය කිරීමටත් පෙර පුරාණ ලෝකෙම කතා කළ විශාල යුද්ධයක් තිබුණා. ඒ තමයි ට්‍රොජන් වෝ. ඒ යුද්ධයේ මැද සිටි බලවත්ම නම තමයි ආකිලිස්. ආකිලිස් කියන්නේ රෝමන් යුද වීරයෙක් නෙමෙයි. ඔහු ග්‍රීක පුරාවෘත්තවල එන බලවත්ම සටන්කරුවෙක්. ආකිලිස්ගේ උපත. ආකිලිස්ගේ පියා වූයේ මනුෂ්‍ය රජෙක් වූ පෙලෙයුස්. ඔහුගේ මව වූයේ මුහුදු දෙවඟනක් වූ තේටිස්. උපතේ සිටම ආකිලිස් සාමාන්‍ය මනුෂ්‍යෙක් වගේ නෙමෙයි හැසිරුණේ. පුරාවෘත්ත අනුව ඔහුගේ මව ඔහුව මරණයෙන් ආරක්ෂා කරන්න උත්සාහ කළා. ඒ නිසා ආකිලිස් කොහොමත් පරාජය කළ නොහැකි වීරයෙක් බවට පත් වුණා. නමුත් ඔහුට එකම දුර්වලතාවයක් තිබුණා. ඒ තමයි ඔහුගේ විලුඹ. ඒ කුඩා දුර්වලතාවය පසුම ලෝකයේ ප්‍රසිද්ධ වචනයක් බවට පත් වුණා. ඒක තමයි ආකිලිස්ගේ විලුඹ. ඒ කියන්නේ කොච්චර ශක්තිමත් කෙනෙක් වුණත් ඔහුට සැඟවුණු දුර්වලතාවයක් තියෙන්න පුළුවන් කියන අදහස. ට්‍රොජන් වෝ ආරම්භය. ට්‍රොජන් වෝ එක සිද්ධ වුණේ ග්‍රීක් සහ ට්‍රෝයි නගර අතරයි. ට්‍රොජන් වෝ එකට හේතුව එක හේතුවක් විතරක් නෙමෙයි. ඒක ආදරය, ගෞරවය, දෙවියන්ගේ තීරණ, දේශපාලනය සහ බලය එකට මිශ්‍ර වූ කතාවක්. ප්‍රධාන පුරාවෘත හේතුව හෙලන්. ග්‍රීක් පුරාවෘතයට අනුව ත්‍රොජන් යුද්ධය ආරම්භ වූයේ පැරිස් කියන ට්‍රෝයි කුමාරයා ස්පාටා රජු මෙනලියස්ගේ බිරිඳ හෙලන්ව හොරෙන් ට්‍රෝයි නගරයට ගෙන ගිය නිසයි. හෙලන් එදා ලෝකයේ ලස්සනම කාන්තාව ලෙස සැලකුණා. මෙය මෙනලියස්ට විශාල අපහාසයක් වුණා. මෙනලියස් තම බිරිඳ ආපසු ගන්න ඔහු තම සහෝදරයා අගමැනන්ගෙන් උදව් ඉල්ලුවා. ඉන්පසු ග්‍රීක් රජවරු එකතු වී ට්‍රෝයිට එරෙහිව යුද්ධයක් ආරම්භ කළා. එක් කාන්තාවක් නිසා ආරම්භ වුණා කියලා පෙනෙන මේ යුද්ධය අවසානයේ ට්‍රෝයි නගරයම විනාශ කළා. ආකිලිස් ට්‍රෝයි යුද භූමියට. ග්‍රීකයන් බොහොම බලවත් යුද වීරයෙක් හිටියා. නමුත් ඔහු අතරින් වැඩියෙන්ම බියජනක නම ආකිලිස්. ඔහු මර්මිඩන්ස් කියන බලවත් සටන්කරුවන් කණ්ඩායමක නායකත්වය දුන්නා. ආකිලිස් යුද භූමියට ඇතුළු වුණාම ට්‍රොජන්ස්ලා දැනගත්තා දැන් තත්ත්වය වෙනස් කියලා. නමුත් ආකිලිස් කියන්නේ ශක්තිමත් වීරයෙක් විතරක් නෙමෙයි. ඔහු ආඩම්බර, හැඟීම්බර සහ කෝපයට පත් වුණාම ඉතාම භයානක කෙනෙක්. ආකිලිස් ජයගත් තවත් සටන්. ආකිලිස් සහ පෙන්තොසිලියා නැත්තම් ඇමසන් රැජින. හෙක්ටර් මැරුණට පස්සේ ට්‍රෝයිට උදව් කරන්න පෙන්තොසිලියා කියන ඇමසන් රැජින ආවා. ඇය සාමාන්‍ය සෙබලියක් නෙමෙයි. ඇය දක්ෂ, නිර්භීත සහ බලවත් යුද රැජිනක්. ආකිලිස් ඇය සමග සටන් කරලා ඇයව පරාජය කළා. මේක ආකිලිස්ගේ ප්‍රධාන ජයග්‍රහණ වලින් එකක්. ආකිලිස් මෙම්නන් ඉතියෝපියා රජු. ආකිලිස්ගේ තවත් විශාලම ජයග්‍රහණයක් තමයි මෙම්නන්ට එරෙහිව සටන. මෙම්නන් කියන්නේ ඉතියෝපියාවේ රජු ලෙස පුරාවෘත්ත වෙන බලවත් රණශූරයෙක්. මෙම්නන් ට්‍රොයිට උදව් කරන්න ආවා. ඔහු ආකිලිස්ගේ මිතුරෙක් වූ ඇන්ටිලෝෂියස්ව මරණයට පත් කළා. ඒ දැනගත් ආකිලිස් මෙම්නන්ට එරෙහිව සටන් කරලා ඔහුව පරාජය කළා. ආකිලිස් සහ සයිනස්. සයිනස් කියන්නේ පොසෙයිඩන්ගේ පුතා ලෙස පුරාවෘත්තවල සඳහන් වන රණශූරයන්ගෙන් කෙනෙක්. ඔහු සාමාන්‍ය ලෙස පරාජය කරන්න අමාරු කෙනෙක්. ආකිලිස් ඔහු සමග සටන් කරලා ඔහුවත් පරාජය කළා. මේ ආකිලිස්ගේ ශක්තිය සහ බුද්ධිය දෙකම පෙන්වන ජයග්‍රහණයක්. ආකිලිස්ගේ ආදර කතාව. බ්‍රයිසිස්. ට්‍රොජන් යුද්ධය අතරතුර ආකිලිස්ට බ්‍රයිසිස් කියන රූමත් කාන්තාව හම්බුණා. බ්‍රයිසිස් යනු යුද්ධයෙන් පසු ග්‍රීක්ලාගේ අතටපත් වූ ට්‍රොජන් පැත්තේ කාන්තාවක්. පුරාණ කතාවල බ්‍රයිසිස් සහ ආකිලිස් අතර සම්බන්ධය හරිම සංකීර්ණයි. ඉතිහාස පොත්වල ආකිලිස් ඇය ගැන ගැඹුරු ආදරයක් සහ සැලකිල්ලක් දැක්වූ කෙනෙක් ලෙස පෙන්වනවා. ඒ නිසා බ්‍රයිසිස් ඔහුගේ ජීවිතයේ වැදගත් චරිතයක් වුණා. එක දවසක් ග්‍රීක් නායකයා අග්මෙනන් ආකිලිස්ගෙන් බ්‍රයිසිස්ව බලහත්කාරයෙන් ගත්තා. ආකිලිස්ට මේක සාමාන්‍ය අපහාසයක් නෙමෙයි. ඒක ඔහුගේ ගෞරවයට, ඔහුගේ හදවතට සහ ඔහුගේ ආඩම්බරයට එල්ලූ මරු පහරක්. ඒ කෝපය නිසා ආකිලිස් යුද්ධයෙන් ඉවත් වුණා. ආකිලිස් නැතුව ග්‍රීක් යුද්ධය දුර්වල වුණා. ට්‍රෝයිට එරෙහිව සටන් කරමින් සිටි ග්‍රීක්ලට තේරුණා ආකිලිස් නැතුව මේ යුද්ධය ජය ගන්න අමාරුයි කියලා. පැට්‍රොකලස්ගේ මරණය. ආකිලිස්ට ඉතා සමීප මිතුරෙක් සිටියා. ඔහුගේම නම පැට්‍රොකලස්. ග්‍රීක් හමුදාව පරාජයට ලංවෙමින් සිටියේදී පැට්‍රොකලස් ආකිලිස්ගේ යුද ඇඳුම ඇඳගෙන යුද්ධයට ගියා. ඒ ග්‍රීක් යුද්ධයට නැවත ධෛර්යය දෙන්නයි. ඔහු සටන් කරන්නෙත් හරියට ආකිලිස් වගේමයි. ඒක නිසා කවුරුත් ඒ ගැන සැක හිතුවේ නැහැ. හිතුවේ මේ ආකිලිස්ම තමයි සටන් කරන්නේ කියලා. ත්‍රොජන්ස්ලා හිතුවේ ආකිලිස් නැවත යුද්ධයට පැමිණියා කියලා. නමුත් පැට්‍රොකලස්ව මරණයට පත් කළේ ට්‍රෝයි නගරයේ බලවත්ම වීරයා වූ හෙක්ටර්. පැට්‍රොකලස්ගේ මරණයෙන් පසු ආකිලිස් සම්පූර්ණයෙන් වෙනස් වුණා.
ඔහුගේ කෝපය නවත්තන්න තරම් බැරි වුණා. ඔහු නැවත යුද්ධයට ආවේ ගෞරවය වෙනුවෙන් නෙමේ, ග්‍රීස් වෙනුවෙනුත් නෙමේ. ඔහු ආවේ පලි ගැනීම වෙනුවෙන්. ආකිලිස් සහ හෙක්ටර්. හෙක්ටර් කියන්නේ ට්‍රෝයි නගරයේ ආරක්ෂකයා. ආකිලිස් කියන්නේ ග්‍රීක් හමුදාවේ බලවත්ම සටන්කරුවා. ඔවුන් දෙදෙනා අතර ඇති වූ සටන පුරාවෘත්ත ඉතිහාසයේ ප්‍රසිද්ධ මොහොතක් බවට පත් වුණා. අවසානයේ ආකිලිස් හෙක්ටර්ව පරාජය කළා. ඒ මොහොතෙන් පසුව ට්‍රෝයි නගරයේ අනාගතය අඳුරු වුණා. නගරය තවත් වැටී නැතත් එහි බලවත් ආරක්ෂකයා දැන් නැති වුණා. නමුත් ආකිලිස්ගේ ඉරණමත් ඉතා ළඟ තිබුණා. ආකිලිස්ගේ අවසානය. ඔහු පුරාවෘත්ත අනුව ආකිලිස්ව මරණයට පත් කළේ ට්‍රෝයි නගරයේ කුමාරයෙක් වූ පැරිස්. පැරිස් විසින් එල්ල කර ඊතලයක් ආකිලිස්ගේ එකම දුර්වල ස්ථානය වූ විලුඹට වැදුනා. ග්‍රීක් හමුදාවේ බලවත්ම වීරයා අවසානයේ වැටුනේ ඉතා කුඩා දුර්වලතාවයක් නිසා. ආකිලිස්ගේ මරණයෙන් පසු ට්‍රොජන් හෝස් ක්‍රමය. ආකිලිස් මිය ගියාට පස්සේ ට්‍රොජන් වෝ එක අවසන් වුණේ නැහැ. ග්‍රීක් හමුදාවට ට්‍රෝයි නගරය කඩාගෙන ඇතුළු වෙන්න බැරිව වසර ගණනාවක් ගත වුණා. මොකද ට්‍රෝයි නගරය බලවත් තාප්ප වලින් ආරක්ෂා වෙලා තිබුණා. ඒක නිසා ග්‍රීකයන් සටනෙන් ජය ගන්න බැරිම තැන බුද්ධියෙන් ජය ගන්න සැලසුම් කරා. එතනී ග්‍රීකයන් විශාල ලී වලින් හදපු අස්සෙක් නිර්මාණය කළා. ඒ තමයි ඉතිහාසයේ ප්‍රසිද්ධම උපක්‍රම වලින් එකක් වූ ට්‍රොජන් හෝස්. ග්‍රීකයන් නගරය අතහැර පලා ගියා කියලා පෙන්නලා ඒ දැවැන්ත ලී අශ්වයා ට්‍රෝයි නගරය ඉදිරියේ දාලා ගියා. ට්‍රොජන්ලා හිතුවේ මේක ග්‍රීක් දෙවියන්ට කළ පූජාවක් කියලා. ඔවුන් ඒ ලී අස්සයා ජයග්‍රහණයේ සලකුණක් ලෙස ට්‍රෝයි නගරය ඇතුළට අරගෙන ගියා. නමුත් ඔවුන් දැනගෙන හිටියේ නෑ ඒ අස්සය ඇතුළේ ඉන්නේ ග්‍රීක් සෙබළුන් කියලා. රාත්‍රියේ ට්‍රෝයි නගරයේ සැමරීම් වලින් නිදාගෙන සිටි අතර ලී අශ්වයා ඇතුළේ සිටි ග්‍රීක් සෙබළුන් නිහඬව එළියට ආවා. ඔවුන් හිමීට නගරයේ දොරටු විවෘත කළා. පිටත් සැඟවී සිටි ග්‍රීක් හමුදාව නැවත ට්‍රෝයි නගරයට ඇතුළු වුණා. එදා රාත්‍රියේ ට්‍රෝයි නගරය බිඳ වැටුණා. ඒක බලයෙන් පමණක් ජයගත් යුද්ධයක් නෙවෙයි. මේක බුද්ධිය, රහස් සැලසුම් සහ වංචාකාර උපක්‍රම වලින් අවසන් වූ යුද්ධයක්.